ඔයා හිතනවාද ලෝකේ තියෙන හැම දූපතක්ම සුන්දර හොලිඩේ වයිබ්ස් තියෙන පාරාදීසයක් කියලා? නැහැ. අද අපි බලන්න යන්නේ ලෝකේ යන්නම බැරි අති භයානක මෙවැනි දූපත් කිහිපයක් තියෙනවා. පිටස්තරයින්ට ආක්‍රමණශීලී ජනතාව ඉන්න ලෝකයේ විස සහිතම සර්පයන් සිටින ගිනිකඳ පිපිරීම් නාස්තික පරීක්ෂණ සහ අතුරුදහන් වුණු ක්වෙරයිටින් ස්ලෑන්ඩ්. ඔයාට පළවෙනි දූපත දැක්කම විශ්වාස කරන්න බැරි වෙයි. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අංක 1 වාකරි වයිට් ස්ලෑන්ඩ් නවසීලන්තයේ පිහිටා තිබෙනවා. නවසීලන්තයට අයත් කරි වයිට් ස්ලෑන්ඩ් සම්පූර්ණයෙන්ම ඇක්ටිව් වොල්කනෝ එකක් තියෙන දූපතක්. ඇක්ටිව් වොල්කනෝ කියන්නේ සජීවී ගිනිකන්දක්. ගිනිකන්දක් කියන්නේ පෘථිවිය තුළ ඇති උණු ගල් දුම් සහ වායු පිපිරීමෙන් පිටතට යන ස්ථානයක්. 2019 දෙසැම්බර් මාසදී ටුවරිස්ට් සහ ගයිඩ්ස් සමග සිටි සංචාරකයන්ට හදිසියේ එරප්ෂන් එකක් සිදු වුණා. බොහෝ දෙනෙක් මිය ගියා. මේ දීපුතේ ගිනි පිපිරීම්, ටොක්සික් ගෑසස්, ලාවා ෆ්ලෝස්, අන්ස්ටේබල් ග්‍රවුන්ඩ් නිසා යන්න යම් ගැටලුවක් තියෙනවා. එකිනෙකට අන්ප්‍රෙඩික්ටේබල් එකක් නිසා ට්‍රැවල් කරන්න බොහෝ අවදානම් සහිත දූපතක් වේ. අංක 2 නෝර්ත් සෙන්ටිනල් ස්ලෑන්ඩ් ඉන්දියාවේ පිහිටා තිබෙනවා. අන්දමාන් ස්ලෑන්ඩ් වල නෝර්ත් සෙන්ටිනල් ස්ලෑන්ඩ් ලෝකයේ ඉසෝලේටඩ් ට්‍රයිබ් එකක් ජීවත් වෙන ස්ථානයක්. සෙන්ටිනල්ස් ජනතාව මොඩර්න් සිවිලයිසේෂන් එකෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ජීවත් වෙනවා. ඔවුන් පිටස්තර මිනිසුන්ට උන් විශ්වාස කරන්නේ නැහැ. 2018 දී ෆොරේන් මිනිස්ටරි කෙනෙක් ඉලීගල් ලෙස මෙතනට ගියා. ආපසු ආවේ නැහැ. ඉන්දියන් ගවර්න්මන්ට් එක මේ දූපත ස්ට්‍රික්ට් නෝ එන්ට්‍රි සෝන් එකක් ලෙස තහනම් කරලා තියෙනවා. අමුතු ස්ලෑන්ඩ් එකක්. මේට හේතුව ඔයා ට්‍රැවල් ප්ලෑන් වෙනුවෙන් වෝනින් එකක් විදියට. අංක 3 ඉල්හාද කුයිමේට් ග්‍රෑන්ඩ් බ්‍රසීලයේ පිහිටා තියෙනවා. බ්‍රසීල් වෙරළට අසල ඉල්හාද කුයිමේට් ග්‍රෑන්ඩ් ස්නේක් ස්ලෑන්ඩ් ලෙස ප්‍රසිද්ධයි. මේ ගෝල්ඩන් ලන්චේට් වයිපර් කියන විස සහිත සර්ප මිනිස් සිරුරට මිනිත්තු කිහිපයකින් ලෙතල් විය හැකි විස විය හැක කියනවා. එක් වර්ගයක මීටර් එකක් විතර දිග සර්පයක්වත් ඉන්නවා. බ්‍රසීලයේ ගවර්න්මන්ට් එක පබ්ලික් ඇක්සස් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. මීට හේතුව සර්පයන්ගේ ඩෙන්සිටි සහ විෂය නිසා මිනිසුන්ට ඉතාම ඉමීඩියට් ඩේන්ජර් එකක් තියෙන නිසා. අංක 4 පොවෙගිලා ඉතාලියේ වෙනීසියේ ලගෝන් එකේ පොවෙගිලා ස්ලෑන්ඩ් පරණ ක්වෙරයිටින් ස්ලෑන්ඩ් එකක්. ප්ලේග් ව්‍යාධි පැතිරෙද්දී රෝගීන් මෙතනට ගෙනහිල්ලා නතර කරලා තිබෙනවා. ඉතිහාසය අනුව දහස් ගණනක් මිනිසුන් මෙතන මිය ගියා. අද මෙය අබන්ඩෝනන් ස්ලෑන්ඩ් ලෙස හඳුන්වනවා. බොහෝ හන්ටර් ස්ටෝරීස් ගෝස්ට් සින්තින් මේ දූපත සම්බන්ධයි. අති භයානක සහ අභිරහස් වලින් පිරිච්ච දූපතක් වෙනවා. අංක 5 මියාකේජිමා ජපානයේ පිහිටා තියෙනවා. මියාකේජිමා ජපාන් ටිව් වොල්කනෝ එකක් තියෙන ස්ලෑන්ඩ් එකක්. 2000 වසරේ එරප්ෂන් එකක් නිසා සියලුම රෙසිඩන්ට් එවේකට් වුණා. අදත් මෙතන සල්ෆර් ගාස් ලෙවල් ඉහළයි. ලෝකල් පොලියුෂන් මාක්ස් පැළඳගෙන කම්පියුටර් එකට යන්න ඕනේ. අපිට ට්‍රැවල් කරන්න නම් එක්ස්ට්‍රීම් ක්වික් අවශ්‍යයි. මොකද ගිනිකන්ද අන්ප්‍රෙඩික්ටේබල් වීමක් තියෙනවා. ඒ කියන්නේ මේක පුපුරන්න ආසන්නව තියෙනවා. අංක 6 මාෂල් දූපත බිකින් ඇටෝල් 1946 1958 අතර USA
නුක්ලියර් බෝම්බ් ටෙස්ට් එකක් මෙතන කරලා තියෙනවා. ඔටෝමැටික් එක්ස්ප්ලෝෂන් නිසා ඉස්ලෑන්ඩ් එකේ එන්වයරන්මන්ට් හා මුහුදු ජීවීන් ඩිස්ට්‍රේ වුණා. මිය ගියා. අද ටූරිසම් අලෝ කරනවා කියලා කිව්වත් රේඩියේෂන් හිස්ටරි එක නිසා ට්‍රැවල් කරන්න ගොඩක් අමාරුයි. අංක 7 ග්‍රුනේඩ් ඉස්ලෑන්ඩ් ස්කොට්ලන්තයේ පිහිටා තියෙනවා. WWII කාලේ බ්‍රිතාන්‍යයන් මෙතන ඇත්‍රැක්ස් වෙපන් ටෙස්ට් එකක් කළා. ඇත්‍රැක්ස් කියන්නේ එක්ස්ට්‍රීම්ලි ඩීඩ්ලි බැක්ටීරියා එකක්. ස්පෝ එක ඩිකේඩ්ස් ගානාවක් සර්වයිව් වෙන්න පුළුවන්. 1980 දක්වා මේ ඉස්ලෑන්ඩ් එක ඔෆිෂියල් අන්සේෆ් සෝන් එකක් බවට පත් කරා. රාමකෘෂ්ණ ඉස්ලෑන්ඩ් ඉන්දියාවේ පිහිටලා තියෙනවා. කොකොඩයිල් ඉස්ලෑන්ඩ් ලෙසත් හඳුන්වන මේ ඉස්ලෑන්ඩ් එකේ කබරැල් කිඹුලන් බහුල ප්‍රමාණයක් රැඳී සිටිනවා. මේක ෆිෂින් සහ ට්‍රැවලින් ඇක්ටිවිටි වලට එක්ස්ට්‍රීම් ඩේන්ජරස්. මේක පිහිනන්න හොඳ යන්න හොඳ නැති දූපත. හසීමා ඉස්ලෑන්ඩ් ජපානයේ පිහිටා තියෙනවා. හසීමා ඉස්ලෑන්ඩ් ගෝස් ඉස්ලෑන්ඩ් is පරණ කෝල් මිනින් සිටි එකක්ද අද ඇබන්ඩනඩ් බිඳවැටි බිල්ඩින් හිස් පාරවල් හිස් බොහෝ අද්භූත තැනක්. ගොඩනැගිලි පාළුවට ගියපු තැනක්. අංක 10 සබා ඉස්ලෑන්ඩ් කැරබියන් දූපත්වල පිහිටා තිබෙනවා. Sabah Island, Caribbean, steep cliffs, rock ships, stone white, beautiful but extremely dangerous. ඔයාට මේ දූපත් අතරින් යන්න හිතන ඉස්ලෑන්ඩ් එක මොකද්ද? කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමුතු ලෝකයේ තවත් භයානක ඉස්ලෑන්ඩ් ස්ටෝරි සමග අපි නැවත හමු වෙමු. අමතක නොකර අමුතු ලෝකයේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.